හායි යාළුවනේ, ඔන්න අපි තව ලස්සන තැනක් බලන්න තමයි යන්න හදන්නේ. තම්මේලෙන් ඔයා දකින්න ඇති අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මට හිතුණා මේ ලස්සන ගමන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි බලමුනේ ගිහිල්ලා. ඉතින් මං හරි ආසයි මේ වගේ ට්‍රැවල් කරන්න ලස්සන තැන්වල. මම මේ ගමනත් යන්නේ ෆස්ට් ටයිම්. ඉතින් මට හිතුණා ඔයාලවත් එක්කගෙන යන්න. පේනවනේ හරිම ලස්සනයි පරිසරය. අපි ඉතින් හෙමින් වටපිටාව බල තමයි උඩට ගියේ. සමහර විට ඔයාලා ගිහිල්ලා ඇති. ෆස්ට් ටයිම් තමයි මේ යන්නේ. ඉතින් මෙහෙම යද්දී හිතෙනවා ඇත්තටම ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලා. හරිම ආසයි නතර වෙලා ඉන්න හිතෙනවා දවසක් දෙකක්. ඒත් අපි එක දවසකට තමයි ගිහිල්ලා එන්න තමයි. අපි දැන් රිවිස්ටන් වලට ආවා. මෙතන තමයි අපි වාහනේ නතර කරේ. මෙතනින් එහාට ගමන තියෙන පයින්. අපි දැන් පයින් උඩට යනවා. ඇත්තට මහන්සියක් දැනුනේ නැහැ. ඒ තරමට හරිම ලස්සනයි පරිසරය. හරිම ආසයි. වටපිටාවේ ලස්සනත් එක්ක පොඩි මහන්සියක්වත් දැනුනේ නැහැ අපිට. බලන්නකෝ ලස්සන. මේ ලස්සන විඳින්න ඕන නිසා මට ගොඩාක් වීඩියෝ ගන්න බැරි වුණා. හැබැයි පුළුවන් විදියට මම වීඩියෝ ටිකක් ගත්තා. මොකද මට නිදහසේ මේ පරිසරය විඳින්න ඕන නිසා මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න පුංචි වීඩියෝ ටිකක් තමයි ගත්තේ. බලන්න මේ ලස්සන පරිසරය. එතන නතර වෙලා ඉන්න හිතෙන තරම් ලස්සනයි. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. අන්න අර පේන තැනට තමයි අපි යන්නේ. මේ පාර තමයි ඔය තියෙන්නේ. එහෙම බැලුවම නම් හිතෙනවා අපිට යන්න පුළුවන් දෙතෙන්ට ඉඳලා. ඒත් අපේ ගමන අමාරුනේ නෑ. පුංචි පාරක් තමයි තියෙන්නේ උඩට යද්දී. හරිම ඇඟට සනීපයි. උලඟ සීතල එක්ක. ඉතින් අපි උඩටම ආවා. බලන්න යාළුවනේ ලස්සන. අපි දැන් ඉන්නේ උඩම ඉන්නේ. හරිම ලස්සනයි. ඉන්න හිතෙන්නේ නැති තරම් ලස්සනයි. මේ ගමනට මට නම් දවසක් මදි. ඒත් අපි ප්ලෑන් කරන්න ආපු විදියට අදම යන්න වෙනවනේ. මීදුම එක්ක ඇඟට පුදුමාකාර සනීපයක් දැනෙන්නේ.
ඉතින් අපි ටික වෙලාවක් ඉඳලා දැන් ආයෙ පල්ලෙහාට යනවා මේ. හිටිය වෙලාව මදි තරම් ඒත් අපි යන්න ඕනනේ අද. ඔන්න අපි ආයෙත් වාහනයට ඇවිල්ලා ඉතින් අපි පල්ලෙහාට යනවා. ඇත්තටම දුකෙන් තමයි ආයෙ යන්නේ. මට නම් හිටිය මදි වෙලාව නිදහසේ චුට්ට වෙලාවක් ඉන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. අපි ඉතින් ඒත් මොනා කරන්නද නේද? පල්ලෙහාට යනවා. වාහනේ යද්දිට වඩා ඇවිදගෙන යද්දි තමයි ලස්සන දැනෙන්නේ. හරිම හෙවන සීතල පරිසරයක් තමයි තියෙන්නේ. පොඩ්ඩක්වත් මහන්සියක් නම් දැනුනේ නැහැ. හරිම කාම් පරිසරයක් තියෙන්නේ. එහෙම යද්දී අපිට ඔන්න ලස්සන දොළ පාරක් හම්බ වුණා මගදී. බඩගින්නක් නම් තිබ්බේ නෑ. හිත පිරීලා තිබ්බා. අපි ඒකතර නතර වෙලා කෑම කාලා ආයෙත් යනවා පහළට. ඉතින් ඔන්න විදිහට තමයි අද ගමන මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මම ආසයි මේ වගේ ලස්සන තැන් බලන්න යන්න, ඒ වගේම ඔයාලත් එක්ක ඒවා ෂෙයා කරගන්න. ඒ වගේම අපි දැන් යද්දී තව ලස්සන තැනක් තමයි මේ ගොඩක් පහළ තිබ්බ ලස්සන තැනක්. එතන ටිකක් වෙලාවක් බලලා තමයි අපි ආයේ පහළට යන්නේ. මේ පරිසරයට නම් යාළුවනේ මම මාර ආසයි. ඔය විදිහට තමයි අද දවසේ ගමන අවසන් වුණේ. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් බලමු ඊළඟ වීඩියෝ එක travel එකක්ද art එකක්ද කියලා. ඉතින් තමයි අද දවසේ ඔයාලත් එක්ක මම share කරගත්තේ. ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. thank you ඔයාලා මාත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම් හිටියට.